ආයුබෝවන් අද මම ඔයාලට අරගෙන ආවේ අපේ ගෙදර දැනට මට සොයාගන්න පුළුවන් දේවල් යොදාගෙන ඉතාමත් රසවත්ව සාදාගන්න පුළුවන් ක්ලබ් සෑන්ඩ්විච් එකක් සාදාගන්න ආකාරයයි. ඔබ ළඟ තියෙනවා නම් මේ සඳහා චීස්, චිකන්, බේකන් වැනි ඕනෑම දෙයක් මෙයට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මේ සඳහා මම පාවිච්චි කළේ පාන් පෙති 3ක්, තක්කාලි ගෙඩියක්, කැරට් පොඩි අල එකක්, ගෝවා කැබැල්ලක්, බිත්තර 2ක්, සලාද කොළ කීපයක්, ටූත් පික්ස් 2-3ක්, ලුණු, ගම්මිරිස් වගේ හරිම සරල දේවල් කීපයක් පමණයි. ග්‍රේට් කරගත් කැරට්, හීනියට කපාගත් ගෝවා, රටලුණු, අමුමිරිස් සහ රසායනික ලුණු, ගම්මිරිස් කුඩු එකතු කර ගැනීමෙන් ඔම්ලට් මික්ස්චරය සාදාගෙන පැත්තකින් තබා ගමු. දැන් පාන් පෙති 3ම හොඳට ටෝස් කරගමු. දැන් මේ ආකාරයට ඔම්ලට් එක දාගන්න. වීඩියෝ හොඳ නම් ලයික් එකක් දමාගෙනම යන්න. තවත් මෙවැනි වීඩියෝවක් ඔබ වෙත ගෙන්වා ගැනීමට නම් සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඒ වගේම ඔබගේ අදහසුත් කමෙන්ට් කරන්න. ස්තුතියි.